පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. කිතු උපතෙහි අසිරියෙන් පිරුණු නත්තල් සමය ගත කරමින් සිටින සාන්ත සභා මාතාව අද දින ශුද්ධ වූ පවුලේ මංගල්‍ය සමරනු ලබන්නීය. දෙමව්පියන් වෙත යුතුයකම් ඉටු කිරීම, ගෞරව කිරීම, සතුටු කිරීම සහ ප්‍රේම කිරීම මගින් හිමිවන දේව ආශිර්වාද පිළිබඳව අද පළමු දේව ප්‍රකාශනයෙන් අපට පහදා දෙයි. කිතුණු පවුලක යුතුයකම් සහ සමාජය තුළ කිතුණු වගකීම් ඉටු කරමින් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් දේව මහිමය උදෙසා කටයුතු කිරීම පිළිබඳව දෙවන දේව ප්‍රකාශනයෙන් අප සිත් අවදි කරවයි. හෙරෝද් රජුගෙන් බිලිඳු ජේසුතුමන් ගලවා ගැනීම සඳහා දෙව් මවුන් සහ ජුසේතුමන් මිසරයට පලා යාම අද ශුද්ධ සුපුවතින් ඉදිරිපත් කරයි. මෙම ශුද්ධ වූ මංගල දිනේදී අප පවුල්ද සමිදානන් වහන්සේගේ හස්තයේ රැකවරණයට බාර කරමින් ශුද්ධ වූ පවුලේ ආදර්ශය තුල දිවි ගෙවන්නට අවැසි ශුද්ධාත්ම මඟ පෙන්වීම ඉල්ලා අපි එකම පවුලක් ලෙසින් දෙවිඳුන් යදිමු. ප්‍රේමණීය සහෝදර සහෝදරනි, මේ ශුද්ධ යාගයේ දෙවියන් වහන්සේට ප්‍රසන්නව පුදන්න සුදුසන් වන පිණිස මේ මොහොතේ ආපාතින් වෙලා තිබෙන විශේෂයෙන්ම පෞල් ජීවිතය තුළ එකිනෙකාට විරුද්ධව සිදු වෙලා තිබෙන වැරදිද දෙවියන් වහන්සේට පිටුපාගිය අවස්ථාවන් ද අපි මෙනෙහි කරලා එවෙනුවෙන් සමාව අයද සිටිමු. සර්වදාරේ දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරයනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අදබස් කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කණමරිය තුමියද සිල් සුදූතයන්නා සුදබන්තයන්ද මගේ සහෝදර සහෝදරිනි ඔබගෙන්ද මෞදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමෙන් අවනතව ඉල්ලා සිටිමි. සර්වදාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවයට අප පමණ සේක්වාම්. සමිදානනි කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. සමිදානනි කරුණා කළ මැනව. අති උත්කෘෂ්ඨ මණ්ඩලයේ දෙවියන් වහන්සේට මහිමේද මෙහි පිට සුසිද්ධන හටද සාමය වේවා. දෙවී සමිදානනි ස්වර්ගීය රජානනි සර්වබලධාරී දෙවියන්නනි අපි වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පළ කරමු. ඔබ වහන්සේගේ අති මහත් මහිමය නිසා අපි වහන්සේට තුති පුදමු. එකදාන පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුනි දෙවි සමිදානනි දේව බැටළු පෝතකයාණනි පියාණන් වහන්සේගේ පුත්‍රයාණනි
ලොවේ පවරන වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පවරන වහන්සේ අපගේ යදුම පිළිගත් මැනව පියාණන්ගේ දකුණු පසේ බැල සිටින වහන්සේ අපට කරුණා කළ මැනව මග්නිසාලයක් සුදාත්මයන් සමග දේවයන් වහන්සේගේ මහිමෙහි එකවර වසනා වූ ජේසුස් සමිදානනී එකම ශුද්ධෝදනන් වහන්සේ ඔබ වහන්සේම එකම සමිදානන් වහන්සේ ඔබ වහන්සේම එකම අතිවිකෘතනන් වහන්සේ ඔබ වහන්සේම අප පවුල් වලට සාමයේද සමගයේද දානය කරන්න කියලා විශේෂයෙන්ම අප මේ සමේ ජීවත් වෙලා අද විදේශ රටවල් වල සිටින සෑම කෙනෙකුගේම අදහස් වලට දෙවියන් වහන්සේගේ වරම් දෙන්න කියලා අපි ඉල්ලා මේ යාගය තුල දැන් නිහඬව යාඥා කරමු. අපි යාඥා කරමු. මහෝත්තම දෙවිස් පාමිනී ශුද්ධ පවුලේ මහඟු ආදර්ශය අනුව ඔබ වහන්සේට ප්‍රසන්න වූ දෙවියක් ගෙවන්නට ඔබ වහන්සේ අප හැම කැඳවනසෙක් වේද. අපගේ පවුල් ජීවිතයේදී එකමුතු ප්‍රේමෙන්ද සාමයෙන්ද සමගින්ද ජීවත් වෙමින් සියලු දහම් ගුණ දහමින් සැරසී ඔබ වහන්සේගේ ස්වර්ගීය නිවහන කරා ළඟා වන්නට අපට වරම් දුන මැනව. මිහි දේවා ශිදාත්මයන් සමග එකම ව්‍යසහට බැර සිටින්නා රාජකම් කරන්නා බුද ඔබගේ පුත්‍රයන් අපගේ සමිදානන් බණ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සාම අපට ලැබේවා. උපදේශකයාගේ පොතින් උපුටාගත් කොටසකි. සමිදානෝ දරුවන් ඉදිරිපිට ඔවුන්ගේ පියා ගෞරවයට පත් කරන සේක. ඇගේ පුත්‍රයන් කෙරෙහි මවකගේ අයිතිය තහවුරු කරන සේක. තම පියාට ගෞරව කරන්නා තම පාපවලට වන්දි ගෙවන්නේය. තම මවට ගෞරව කරන්නා නිදානයක් රැස් කරන්නක් වැනිය. තම පියාට ගෞරව කරන්නාට තම දරුවන් මගින් ප්‍රීතිය ලැබෙන්නේය. ඔහු යාඥා කරන දවසෙහිදී ඔහුගේ යාඥා අසනු ලබන්නේය. තම පියාට ගෞරව කරන තැනැත්තාට දීර්ඝායු ලැබෙන්නේය. තම මව සතුටු කරන තැනැත්තේ සමිඳුන්ට කීකරු වන්නේය. මාගේ පුත්‍රය, ඔබේ පියාගේ මහලු වයසෙහිදී ඔහුට ආධාර කරන්න. ඒ කාලෙහිදී ඔහුගේ සිතට වේදනා නොදෙන්න. ඔහුගේ කල්පනා ශක්තිය අඩුවද ඔහුට අනුකම්පාව දක්වන්න. සවි ශක්තියෙන් සිටින ඔබ ඔහු හෙලා නොදකින්න. පියෙකුට දක්වන කරුණාව අමතක කරනු ලබන්නේය. එය ඔබේ පව් උදෙසා වන්දියක් වශයෙන් සැලකෙන්නේය. දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනයයි. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති සියල්ලෝ භාග්‍යවන්තයෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති සියල්ලෝ භාග්‍යවන්තයෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති එතුමන්ගේ මාර්ගයේහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝය. මන්ද ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ලෙස ඔබ භුක්ති විඳින්නෙහිය. ඔබ වාසනාවන්තය. ඔබට ශුභ සිද්ධි වන්නේය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති සියල්ලෝ භාග්‍යවන්තයෝය. ඔබේ බිරිඳ ඔබේ නිවස තුල පළදරන මිදි පැලක් මෙන් වන්නේය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැලමෙන් වන්නෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති සියල්ලෝ භාග්‍යවන්තයෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේය.
සමිදානෝ සියොන්හි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබේ මුළු ජීවිත කාලයේදී ජෙරුසලමේ සුබසෙත ඔබට දක්නට ලැබේවා. සමිඳුන් කෙරේ ගරු වී ඇති සියල්ලෝ භාග්‍යවන්තයෝය. පාවුලුතුමා කොලිසිවරුන්ට ලියූ හසුනින් කොටසකි. දෙවියන් වහන්සේගේ තෝරාගත් සැදැහැවත් ප්‍රේමවන්ත අය වශයෙන් දයානුකම්පාවෙන්ද කරුණාවෙන්ද නිහතමානී කමින්ද මුදු කමින්ද ඉවසලවන්ත කමින්ද සැරසී සිටින්න. එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඇතනම් එකිනෙකාට කමා කරන්න. සමිදානන් වහන්සේ ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතුය. මේ සියල්ලට ඉහළින් සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමෙන් සැරසෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ සාමය ඔබේ සිත් තුළ රජගම් කරාවා. එකම ශරීරයේ කොටස් වශයෙන් ඔබ කැඳවන ලද්දේ මේ සඳහාය. කෘතඥතාවද දක්වන්න. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් බහුලව පවතිවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාද අනුශාසනා කරන්න. තෙහෙලි ගී වලින්ද ගීතිකා වලින්ද ශුද්ධ ගී වලින්ද සිතෙහි ස්තුතිවන්ත කමින්ද දෙවියන් වහන්සේට ගායනා කරන්න. තවද ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත් ඒ සියල්ල ජේසුස් ස්වාමින් වහන්සේගේ නාමයෙන් කරමින් උන්වහන්සේ තුලින් දෙවි පියාණන්ට ස්තුති කරන්න. භාර්යාවෙනි, කිතුණුවන්ගේ යුතුයකම ලෙස ඔබේ පුරුෂයන්ට යටහත් පහත්ව සිටින්න. පුරුෂයනි, රළු පරුෂ නොවි ඔබේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. දරුවෙනි, සියලු කාරණාවලදී දෙමව්පියන්ට කීකරු වන්න. මන්ද ඔබ එසේ කිරීම සමිදානන්ට ප්‍රීතියකි. පියවරුනි, ඔබේ දරුවන් කුපිත නොකරන්න. එසේ කළොත් ඔවුන් කලකිරෙනු ඇත. දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනයයි. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ඔබේ සිත් තුළ රජකම් කරාවා. උන්වහන්සේගේ වචනය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් බහුලව පවතිවා. සමිදානන් වහන්සේ ඔබ සමග බලසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතේතුමන් විසින් ලියන ලද සුභාරංචියෙන් කොටසකි. සමිදානනීය වහන්සේට මහිමය වේවා. ශාස්ත්‍රවන්තයන්ගේ පසු සමිදාන් වහන්සේගේ දූතයන් සිහිනයකින් ජෝසප්ට දර්ශනය වී ඔහු අමතා නැකිට ලදරුවාද ඔවුන් වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස් මා දන්වනතුරු එහි නවතින්න. මන්ද හිරෝත් රජ ලදරුවා මරා දැමීමට සොයති කීය. ජෝසප් රාත්‍රියේම නැකිට ලදරුවාදුන් වහන්සේගේ මෑණියන්ද රැගෙන
මිසරයට ගොස් හිරෝද්ගේ මරණය දක්වා එහි නැවති සිටියේ. මෙසේ වූවේ මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවා ගතිමි කියා සමිදානන් වහන්සේ දිවැස්සිවරයා කරන කොටගෙන කියන ලද කීම ඉටු වන පිණිසේ. හිරෝත් මියග පසු සමිදානන් වහන්සේගේ දූතයෙක් මිසරයේදී සිහිනයකින් ජෝසප්ට දර්ශනය වී ඔහු අමතා නැකිට ලබරවාද ඔහුගේ මෑණියන්ද රැගෙන ඊශ්‍රායල් දේශයට යන්න ලබරවාගේ ජීවිතය නසන්නට තැත් කළ අය මලහැයි කීය. එවිට ඔහු නැකිට ලබරවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඊශ්‍රායල් දේශයට පැමිණියේ. එහෙත් අර්කෙවුලාස් සිය පිය වූ හේරෝද් වෙනුවට ජුදා දේශයේ රජකම් කරන බව අසා ඔහුේ යන්නට බිය වී සිහිනයකින් දන්වනු ලැබ ගලිලේ පෙදෙස් වලට ගොස් එහි නාසරෙත් නුවර විසීය. මෙසේ වූවේ උන්වහන්සේ නාසරෙකුවයි කී දිවැස්වරයන් විසින් කියන ලද කීම ඉටුවන පිණිසය. සමිදානන් වහන්සේගේ ශ්‍රී සුබ ආරංචියයි. ක්‍රිස්තුය වහන්සේට ප්‍රශංසා වේවා. සුළමෝදකට වාඩි බන්න. ක්‍රිස්තුවන් තුළ මා ප්‍රේමණීය සහෝදර සහෝදරිනී ආදර දරුවනි, අද අපි සුදෝ සභා මාතාව ශුද්ධ පවුලේ මංගල්‍ය අපි සමරන. අපි ගබලන දෙස බැලුවොත් අපි දකින මේ ගබලනේ ජොසේතුමත් මරීතුමිත් ජේසු බිලිඳත් ඉන්න ආකාරය අපට දකින්න ලැබෙන. දෙවියන් වහන්සේගේ අභිමතයේ වුණේ උන්වහන්සේ තමයි පවුල කියන සංස්ථාව නැත්නම් පවුල කියන ඒකකය උන්වහන්සේ තමයි ස්ථාපිත කළ තැනන් වහන්සේ. අපට මතක ඇති ශුද්ධ බයිබලයේ උත්පත්ති පොතේ අපි දකිනවා උන්වහන්සේ එදා ආදම් සහ ඒව මබලා ඔවුන් සුගති උද්‍යානයේ පදිංචි කරන වහන්සේ කිව්වා නුඹලා දරු සම්පත් ලබා පොළව යටපත් කරගන්න කියලා කිව්වා. ඒ කියන්නේ වහන්සේ කිව්වා නුඹලා මේ ලෝකේ දරුවන් ලබලා විවාහ ජීවිතය තුළ ඒ දරුවන් සමග මේ ලෝකය පාලනය කිරීමේ වරය හා බලය දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දුන්නා. ඒ වගේම වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ එක්කල අය මිනිසා විසින් වෙන් නොකරේවා කියලා කිව්වා. ඒ නිසා ආදර සාදුනී කතෝලික සභාව තුළ පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විවාහ ජීවිතයට පාතබනකොට ඉදිදෙනා දෙවියන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් ගන්නවා වාසනාවේද අවාසනාවේද ලෙඩදුකේ හා සුබ සැපේද මම ඔබට විශ්වාසවන්ත වෙමි කියලා පොරොන්දුව මත තමයි ඒ ශුද්ධ සක්‍රමේන්තුව තුළින් දෙවියන් වහන්සේ ඔවුන්ව එක් කරන්නේ. ඒ වගේම වහන්සේ කියන දෙවියන් වහන්සේ එක්කල අය මිනිසා විසින් වෙන් නොකරේවා කියලා අපිට කියනවා. ඒ නිසා ආදර සහෝදරනි විවාහ ජීවිතය කියන්නේ ශුද්ධ වූ ජීවිතයකට කැඳවීමක්. ඒ නිසා මේ මෑතකදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තෙරේසා කුඩා මල කියන ඒ සාන්තුවරියගේ මව්පියන් දෙදෙනා සෙලි සහ මාටින් කියන යුවල වහන්සේ ඔවුන් දෙදෙනාව ශුද්ධවරයට උසවනු ලබලා ශුද්ධ ස්වභාවයේ සාන්තුවරයන් බවට අද අපට වහන්සේ දානය කළ තිබෙනවා. එනිසා ආදර සහෝදරනි එදා ඒ ජීවත් වෙච්ච තෙරේසා තුමියගේ මව සහ පියාව වහන්සේ සුදුවලට එසවීම තුළ අපට ආරාධනා කරනවා අප හැම වතුන් වහන්සේ කැඳවලා තිබෙන්නේ මේ ලෝකයේ තුළ ශුද්ධවන්ත ජීවිතයක් සාන්ත ජීවිතයක් ගත කරන්න කියලා. ඒ නිසා ආදර සහෝදරනි
විවාහ ජීවිතයට පාතබන දෙදෙනා එහෙම නැත්නම් කතෝලික සභාවට විවාහයට පාතබන බන ඒ විවාහය ශුද්ධ වූ ජීවිතයකට කැඳවීමක්. ඒ නිසා ඒ ජීවිතය අත්හරින්න බෑ. දික් කසාද වෙන්න බෑ. අපි දැන් අද ලෝකයේ තුල අද බැඳලා හෙට දික් කසාද වෙනවා. ඒ නිසා ඇත්තෙන්ම ආදර සහෝදරනි කතෝලික සභාවේ දික් කසාදේ කියලා දෙයක් නැහැ. ලෝකයේ දික් කසාදේ තිබුණත් ඒක මිනිසා සොයාගත්ත දෙයක්. නමුත් දෙවියන් වහන්සේගේ අභිමතය තමයි උන්වහන්සේ මෙලව දෙදෙනෙක් එක්කලා නම් ඒ දෙදෙනා එක වහලයක් යට ඔවුන්ගේ ජීවිතාන්තයේ දක්වාම ජීවත් වීම ඔවුන්ගේ පරම යුතුයකමක් හා ඒ වගේම ඔවුන්ට ලැබෙන ලොකු යුතුයකම වගකීමක් වන බව. දෙවනව ආදර සහෝදර සහෝදරනි අපි දකිනවා විවාහ ජීවිතයට පාතබුවෙන් පස්සේ බොහොම ලස්සන ගෙවල් වල අපේ ජනතාව ජීවත් වෙනවා. තට්ටු වලින් හදපු තට්ටු ගණන් හදපු ගෙවල් වල ලස්සනට හදලා ජීවත් වෙනවා. නමුත් ඇත්තෙන්ම අපි ටිකක් විපරම් කරලා බැලුවොත් ටිකක් සොයලා බැලුවොත් කොතෙක් දුරට එවැනි ගෙවල් වල ජීවත් වෙන අයගේ පෞල් ජීවිතවල සංනිවේදනය කියන දෙය කොතෙක් දුරට යහපත් දෙයක් බවට පත් වෙලා තිබෙනවා. අපි දන්නවාද තාක්ෂණය හා සංනිවේදනය ඊටාම ඉහළ තත්ත්වයකට ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පෞල් ජීවිතයේ තුළ ඒ සංනිවේදනය කොතෙක් දුරට එකිනෙකා සමග ඇති කරගෙන අපේ ජීවිත අපි ගොඩනගා ගන්නට සහෝදරත්වයෙන් ප්‍රේමයෙන් ගොඩනගා ගන්නට කොතෙක් දුරට අපි උත්සාහ කරනවද කියලා කල්පනා කර බලන්න. විශේෂයෙන්ම අපි දකිනවාද මේ හෑන්ඩ් ෆෝන් එක කියන දේ අද අපිට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා තිබෙනවා. කෑම කන්ට ගියත් කෑම කන මේසෙත් අපි හෑන්ඩ් ෆෝන් එක තියාගෙන තමයි අපි කන්නේ. නමුත් ඇත්තෙන්ම අතීතයේ ජීවත් වෙච්ච අපේ දෙමව්පියෝ අපේ සහෝදර සහෝදරියෝ ජීවත් වුණේ මීට වඩා වෙනත් ආකාරයකට. ඒ අය සබස අනිවාර්යයෙන්ම පවුලක් වශයෙන් එකට එකතු වෙලා ජපමාලය කිව්වා සුදු දේව මාතාවන්ගේ ප්‍රාර්ථනාව උච්චාරණය කළා. එනිසා කියමනක් තියෙනවා එකට යදින පවුල එකට ජීවත් වෙනවා කියලා. එනිසා ආදර සහෝදරයනි අපි දන්නවා පෞල් ජීවිතය කියන්නේ අද බොහෝ අභියෝග වලට මුහුණ දෙන ජීවිතයක්. ඒ ජීවිතය රෝසමල් යානාවක් නෙමෙයි අපි දන්නවා. විවිධ හැලහැප්පීම් තුළ අපි ජීවත් වන්නේ. බලාපොරොත්තු නොවන සිදුවීම් වලට සමහරවිට අපිට මුහුණ දෙන්න වෙනවා ජීවිතේ. නමුත් මේ හැම දෙයක්ම අපිට ලියහා ගන්නට එහෙම නැත්නම් ඒවා සමනය කර ගන්න ඒවා විසඳා ගන්නට අපිට මහත් සබියක් වන්නේ පෞල් ජපමාලේ එකට යදිනවා නම් දෙවියන් වහන්සේගේ දේව සරණය අපි හැම කෙනෙකුට ලැබෙනවා. අපි දකින ශුද්ධ පෞල කලේ ඒකයි. ශුද්ධ පෞල අපි දැන සුදු අද සුවිශේෂයේ තුල මරියතුමිත් යොසේතුමත් ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ට තිබුණු අභියෝග සමහරක් ඒවා මනසේ මත මනුෂ්‍ය මට්ටමින් තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ ප්‍රශ්න ඒ වෙලාවෙම ඔවුන්ට निराකරණය කරගන්න බැරුව ගියා. නමුත් දෙවියන් වහන්සේගේ දේව සරණය ඒ අය පැතුවා. ඒ නිසා දේව සරණය තුල ඒවා निराකරණය කරගෙන ඔවුන්ට මෙලව ජීවත් වෙන්න අවස්ථාව උදා වුණා. අද සුවිශේෂයේ අපි දැක්කා මේ ජේසු බිලිඳා ඉපදුනාන් පස්සේ හෙරෝද් රජට මොනා වෙනබ මේ බිලිඳාව මරා දමන්න මට වැඩිය රජ කෙනෙක් මෙලව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි දකිනවා දේවදූතයෙක් එහෙම නැත්නම් පණිවිඩයක් දෙවියන් වහන්සේ දුන්නා යෝසෙෆ්ට දුන්නා මේ දරුවත් අම්මවත් අරගෙන ඔබ ඊජිප්තුවට නැත්නම් මිස්රයට පලා යන්න කියලා කිව්වා. යෝසෙෆ් අපි දකිනවා මේ මොහොතේ දෙවියන් වහන්සේට කීකරුණා වුණා. ඔබට දැනගන්න ලැබුණා මේ දරුවට ලොකු තර්ජනයක් තිබෙනවා ජීවිතේට. ඒ නිසා අපි දකිනවා යෝසෙෆ් දෙපාරක් හිතුවේ නෑ. දේව අනට කීකරු වෙලා ඒ දරුවව මව ඒ අරගෙන ගියා මිස්රයට අරගෙන ගියා. ඒ වගේම අපි දන්නවා ආදර සහෝදරනි දේව මෑණියෝ යොසේතුමත් සුරංගනා ලෝකයක ජීවත් වුණේ නැහැ. ඒ අය අපි වගේ මේ ලෝකේ පය ගහලා ජීවත් වුණායි. එයාට ජීවිතයේ යම් යම් බාධක අභියෝග ප්‍රශ්න ගැටලු එයාට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න සිදු වෙන්න ඇති. නමුත් විශේෂත්වය වන්නේ ඒ අය තමන්ගේ ශක්තිය තුළ
ඒවා නිරාකරණය කරගන්න ගියේ නැහැ. තමන්ගේ බලය තුළ ඒ ප්‍රශ්න වල පිළිතුරු ලැබෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ දේව සරණය තුළයි ඒ ගැටලු ප්‍රශ්න කරන නිරාකරණය කරගන්නට හැම වෙලාවෙම උත්සාහ කළේ. ඒසයි ප්‍රතිඵලී වුණේ ඔවුන්ට ඒකත්වයෙන් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්නට හැකියාව ඇති වුණා. ඒ නිසා ආදර සහෝදරනි අපි හැම කෙනෙකුටම ආසා තියෙන මේ ලෝකයේ තුල ලස්සන ජීවිතයක් සුදවන්ත ජීවිතයක් ජීවත් වෙලා අවසානයේදී ස්වර්ග රාජ්‍යයට අපි හැම කෙනෙක්ම ළඟා වෙන්නයි. ඒ නිසා අද ශුද්ධ පාවුලතුමා කොලොසිවල හසුනේ පැහැදිලිව සඳහන් කරනවා ශුද්ධ පවුල එමෙතන පවුලක් තුළ අපි ඇති කරගත යුතු මොනවද ගුණාංග කියලා මතක් කරනවා. පාවුලතුමා කියනවා නිහතමානී කමින්ද මුරුදු කමින්ද ඒ වගේම ඔබේ ජීවිතය සරසා ගන්න කියලා තියෙනවා. කෙනෙකුට යමක් විරුද්ධව යමක් තිබෙනවා නම් ඔවුන්ට කමා වෙන්න කියලා පවුල තුළ කමා වෙන්න කියලා කියනවා. ඒ නිසා ඒ වගේම කියනවා ඒ කිතුණු ගුණාංග තුලින් සහෝදරත්වය බෙදා ගැනීම එකමුතුකම ඒ වගේ කෙනෙකුට සමාව දීම ඒ ඔවුන්ගේ දුබලකම් අඩුපාඩුකම් අමතක කරලා එක සහෝදරත්වයෙන් එකට ජීවත් වීම තමයි අපි පෞල් ජීවිතයේ සරසා ගන්න දේවල්. ඒ නිසා ආදරෙන් සහෝදර සහෝදරනි පෞල් ජීවිතයේ තුළ බාහිරින් අපි සරසා ගන්න සෑම දෙයක්ම ඒවා දවසින් දවස නැති වෙලා යනවා. ඒවයි වටිනාකම අඩු වෙනවා. අපේ බාහිර පෙනුම බාහිර ලක්ෂණය ඒවා වයසට යනකොට ඒවා අපෙන් ගිලිහි යනවා. නමුත් අපි දෙවියන් වහන්සේගේ දේව ඒ ගුණාංග තුල සමිදාන් වහන්සේ අපට කියන්නෝ ඒ දහම තුල අපේ පෞල් ජීවිත අපි ගොඩනගා ගන්නවා නම් අනිවාර්යෙන්ම අපේ ජීවිත දෙවිදුන්ට ප්‍රසන්න ජීවිත බවට පත් වෙනවා. මිනිසුන් ඉදිරියේ අපි ප්‍රසන්න වෙලා වැඩක් නැහැ. ලෝකයා ඉදිරියේ දෙවියන් වහන්සේ අපි සමවෙතම ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න ඕන. ඒ වගේම අද පළවෙනිකෙන් පුටාගෙන තිබෙන්නේ උපදේශකයාගේ පොතේ පුටාගෙන තිබෙන්නේ. ඒ කතුවරයා විශේෂයෙන්ම මතක් කරනවා ඔබේ දෙමව්පියෝ අම්මා තාත්තා වයසට යනකොට වැඩිහිටියන් බවට පත් වෙනකොට ඒ අයගේ කල්පනාව අඩු වෙනවා. ඒ අයගේ ශක්තිය අඩු වෙනවා. ඒ අයට අමතක වෙනවා. පාකින්සන් රෝගී එයාට බැලකෙන සමහරක් අයට. ඒ නිසා ඔවුන්ව රැකබලා ගැනීම විශේෂයෙන්ම තරුණ දෙමව්පියන්ගේ යුතුයකමක් කියලා අපිට කියනවා. කතුවරයා කොහෙවත් කියන්නේ නැහැ. දෙමව්පිය වයසට යනකොට එයාව මහලු මඩම් වලට ගිහිල්ලා බාර දෙන්න කියලා කියන්නේ නැහැ. මහලු මඩමක හැදෙන්නට එයාට ජීවත් වෙන්නට කියලා එහෙම කියන්නේ. ඔවුන් කියන්නේ ඔබ ඔවුන්ව බලා ගන්න. ඔබ ඔබේ පියාට මේ වයසට යනකොට උදව් උපකාර කරනකොට ඔබේ පව් වලට සමාව ලැබෙනවා කියලා සුදු පාලුතුම මතක් කරනවා. ඒ වගේම වේවුල් වෙනකොට නැත්නම් අසරණ වෙනකොට ඔබේ මවට ඔබ සරණේ වනකොට යම්මව බලා ගන්නකොට ඔබ නිදහනයක් අයිති කරගන්නවා කියලා තවදුරටත් සුදු ලිබිල්ල අපට මතක් කරනවා. ඒ නිසා අදර සෞසාදිනේ අපි දන්නවා අපගේ දෙමව්පියෝ තමන්ගේ මුළු සේසතම තමන්ගේ මුළු ශක්තියම වැය කළේ ඔවුන්ගේ පවුල් ජීවිත ගොඩනගා ගන්නටයි. ඔවුන් තමන්ගේ නාමයෙන් විශාල බැංක් account අරගෙන ඒවා තියාගෙන නැහැ. තමන්ට ලැබුණු සෑම සතයක්ම තමන් ලැබුණු සෑම දෙයක්ම ඔවුන් යෙදුවේ පවුලේ සුභසිද්ධිය පවුලේ අනාගතෙ වෙන. ඒ නිසා විශේෂයෙන් ඒ අය අසරණ වෙනකොට අසනීප වෙනකොට එයා හුදකලා වෙනකොට අපි හැම කෙනෙකුගේ යුතුයකමක් තියෙනවා ඔවුන් රැක බලා ගැනීම. ඔවුන්ට අවශ්‍ය කරන බෙහෙත් ටික ලබා දීම, ඔවුන්ට අවශ්‍ය කරන ඒ ආදරය දීම තමයි විශේෂයෙන්ම අපි යුතුයකම හා වාක්‍යයෙන් බබ අද සුදලිවිල්ලවට මතක් කර දෙනවා. ඒ නිසා ආදරේ සහෝදරනි අප මේ සමයේ ජීවත් වෙලා අද දුර බැහැර සිටින අපගේ සහෝදර සහෝදරියන් ඒ හැම කෙනෙක් අපි විශේෂයෙන්ම දෙවියන් වහන්සේට බාර කරමු. ඔවුන්ගේ පෞල් ජීවිතවල තිබෙන ජීවිත අභියෝග වලට දෙවියන් වහන්සේ තුල ප්‍රශ්න විසඳා ගන්නටත් දේව ශක්තිය තුල ඉදිරියට ගමන් කරන්නටත්
ඔවුන්ට මඟ පෙන්වන්න කියලා විශේෂයෙන්ම මේ දිව්‍ය යාගය තුළ ඔවුන් වෙනුවෙන් යාඥා කරමු. ආමේන්. අපි නැකලා වගේ විශ්වාසය දැන් ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරේ මා විශ්වාස කරමි. අහසා පොළවද පෙනෙන සියල්ලද මම වදාළ සර්වබලධාරී පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. එකම සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කල්ම පෙර පියාණන්ගේ ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවනු නොලැබ පියාණන් වහන්සේ සමග සමබවත්වයෙන් යුතුව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ මගින් සියල්ල මවන ලද්දේය. මිනිස් අප උදෙසාද අපගේ ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. තවද ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙන් කන මරියාවන්ගෙන් මාංශගත වී උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසයෙන් ගැසෙනු ලැබ මරණ වේදනා විඳ උකුත්ති තැන්පත් කරනු ලැබුසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. සමිදානන්ද ජීවදායකයන්ද වන ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම වූද ශුද්ධ වූද කතෝලික වූද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදාතන ජීවිතයේද මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඇදහිල්ලේ සංඝයක් ලෙස අපගේ යදුම් අපින් වහන්සේ හමුවේ දැන් තබමු. අපගේ පිළිතුර සමිදානනි අප කරන යාඥා අසවදාල මැනව. සමිදානනි අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි ත්‍රිත්වීක ප්‍රේමය ලොවට බෙදා දෙමින් යහපත් සමාජයක් බිහි කරන්නට වෙහෙසෙන ශුද්ධෝත්තම පියතුමන් ඇතුළු පූජක සහ පැවිදි සැමද ලොව පුරා විසිර සිටින සෑම කිතුණු පවුලක්ද ආසිරි ගන්වා ශුද්ධ සභා මාතාව ප්‍රේමයෙන් සහ නවතාවයෙන් පුරවාලන පිණිස සමිදානනි අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි අප දේශයේහි සියලු ජන නායකයන්ට නායකත්වයේ වගකීම නිසිලෙස ඉටු කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය වඩා යහපත් කරන්නට අවශ්‍ය නිසි මඟ පෙන්වීම දානය කරන පිණිස සමිදානනි අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි ශුද්ධ වූ පවුලේ ආදර්ශය අනුව දෙවිඳුන් මත යැපෙමින් පවුලේ ඒකත්වයට සහ අඛණ්ඩත්වයට එල්ලවන සියලු පරීක්ෂාවන් ජය ගන්නටද එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් පවුල තුල යුතුයකම් ඉටු කරන්නටද අප පවුල්වලට අවසි වරම් දානය කරන පිණිස සමිදානනි අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි පසුගියදා අප දේශීය මුහුණ පෑ ස්වාභාවික ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී අසරණව සිටින සෑම පවුලක් වෙතම දේව දයාව පිළිසරණය හා රැකවරණය රැගෙන යන දූතයන් වන්නට අප සමට ඇවසි සංවේදී බව සහ නිසි මඟ පෙන්වීම දානය කරන පිණිස සමිදානනි අප කරන යාඥා අසවදාල මැනව.
ආදර දෙවි පියාණනි විදේශගතව සිටින අප සොයුරු සොයුරියන් සැම ඔබගේ රැකවරණය තුළ නිති සුරකිමින් ඔවුනට අවැසි සුවය සාර්ථකත්වය සහ මඟ පෙන්වීම නොමදව දානය කරන පිණිස සමිධානනී අප කරන ආඥා සාවධාන මැනව. අපගේ සරණේ හා ශක්තිය වන දෙවි ස්වාමිනී ඔබ වහන්සේ මේ මහත් බලාපොරොත්තුෙන් පුද කරන අපගේ ආයුධම් බාරගෙන ඔබ වහන්සේගේ පුත්‍රයන්ගේ මෙදහත් බවින් ඒ බාපට දානය කරනට කරුණාකරමෙනව මේකේද අප සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. කරුණාවෙන් පිරි ආදරයෙන්
සහෝදර සාදරනේ මාගේ සහභාගී යාගය සර්වදාරි දිව්‍ය පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළුසුදු සභාවේ ත්‍යාපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නා සේක්වා. දෙවිස් ස්වාමිනී අප වහන්සේ ඉදිරි බැගෑපත පුද කරන මේ යාගේ පිළිගැන්මට කරුණා කළ මැනව. දේව මාතාවන්නා සාන්ත ජුස්සේමනුදුන්ගේ යාඥා පීඨෙන් අපගේ පවුල් සමාදානයේ හා ඔබ වහන්සේගේ වරප්‍රසාදේ පිහිටුවා ලුව මැනව. මෙකීද අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේව සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවිදානන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතු වන්නේය. පරිශුද්ධ පියාණනි සර්වදාරී සදාතන දෙවි සමිදානනි අප සමිදානන් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සමකල්ලීද සමතන්නේද අපි වහන්සේට දෙපෙදීම සැබවින්ම යෝග්‍ය සාධාරණේ අපගේ යුතුකම හා ගැලවීමය. ශ්‍රී වචනයානන් මාංශගත වීම මගින් ප්‍රතිස්ථාපනය කරනු ලැබූ අප ජීවිතාලෝකයෙන් බැබලෙන්නේය. ඔබ වහන්සේගේ ශ්‍රී වචනයානන් අපගේ දුබල මිනිස් බව වැළඳ ගැනීමෙන් මරණ සුළු අපගේ මිනිස් බව අභිමානී ලැබුවා පමණක් නොව මේ ආශ්චර්යවත් සුසංයෝගයේ මගින් අපද සදාතනික බවට පත් කරන ලද්දේය. ඒහින් ස්වර්ග ගායනා වෘන්දයේ සමග එක් වී ඔබ වහන්සේව ප්‍රශංසා කරන අපි ආනන්දේතු මෙසේ ප්‍රකාශ කරමු. එසේ සමිදානනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවේ උල්පත වහන්සේමය. ඒහින් අහසින් පිණි පතිත වන්නාක් මෙන් ඔබ වහන්සේගේ ආත්මයන්න් මේ පඬුරු මත බස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් ආයද සිරිමු. අපේ සේ අදුනි මේ පඬුරු අප දෙසා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයක් ශ්‍රී උදේරයක් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුප්‍රාප්තියට තමන් පබරා දෙමින් පූපේ රැගෙන තොදේ පොදමින් ඒ කඩාස්වකය ශ්‍රාවකයන් දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මක්නිසාත්මය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු
උන්වහන්සේ කුසලානද රැගෙන නැවත තොදේ පුදා ස්වකීය ශ්‍රාවකයන් දෙමින් මෙසේ බදාල සේක. ඔබ සැමමයින්ගෙන පානය කරන්න මක්නිසාත් මේ අභිනව වූද අනන්තෝද ගිබිස්සුමේ මාගේ රුධීර කුසලානයි. පෞකමා සඳහා බෞදෙස්සාද බොහෝ දෙනා උදෙස්සාද ඒ වග්රුන් ලබන්නේය. මා සීක්‍රී පිණිසමය සිදු කරන්න. විශ්වාසේ අභිරහස ඒහෙන් සමිධානනයේ උන්වහන්සේගේ මරණයද උත්ථානයද පරිශ්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදා කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබහන්සේ හමුවේ සිටිමින් ඔබහන්සේට තේවා පුදනට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී යුදයට සහභාගී වන්නා අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කුණ ලබන ලෙස අවනතව ආයද සිටිමු. සමිධානනයේ මුළු ලොවේ පැතිර පවත්නා වහන්සේගේ සාන්ත සභාව සීකල මැනව. 14 වෙනි ලියෝ නැවති අප ශුද්ධෝත්තම පියානන්ද මැල්කම් රාජිත් නැමැති අපගේ රාජප්‍රසාදීන් වහන්සේද උන්වහන්සේගේ සහායක රාජප්‍රසාදීන් වහන්සේලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලස්නු මැන. උතානයේ අපේක්ෂා තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබහන්සේගේ දයනු කම්පාව කරේ විශ්වාසයේ ඇතිව නැසනු අනිකුත් සියල්ලන්ද සීකර ඔබහන්සේගේ ශ්‍රීවත මණ්ඩලේ ආලෝකෙදට ඔවුන් පිළිගත් මැනව. අප සියල්ලන්ටම දයානු කම්පා කළ මැනව. භාග්‍යවත් දේවමාතාවන් වන කන්නේ මරියතුමාල්ද. ඕතුමේගේ උරසදවත් පතිව භාග්‍යවත් ජුසේමුණදුන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සොදෝ ජොසේ බාස්මනදුන්ද සෑම කල්ලි සදා ජීවිතයට සහභාගී වූ සියලු සුදවන්තයන් සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කරේද සර්වදාරී දෙවි පියාණනි ශුද්ධාත්මයන් වහන්සේ හා සමග එක් වැඩ බසන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටමත් වේවා. අපිට සමිධානන් වහන්සේට මෙම ඉගැන්වූ යාඥාවෙන් අපි ගැයුමෙන් මෙලෙස උන්වහන්සේව දැන් ආමන්ත්‍රණය කරන සොරලෝ මඩලේ කියන ගැයුමෙන් අපි උන්වහන්සේව ආමන්ත්‍රණය කරමු. සොරලෝ මඩලේ වැඩ සිටි නපියේ සරදේ ඔබේ සිරි නාමේ
හිටුවේ ඔබේ ආන දෙබිත්තේ දින දින අපේ බත දෙනු මැන සමීතේ අපේ පව් සෑම කම නුමැනේ අන් අය ගැන අප ඉවසන ලෙසිනේ විපතින් අප මුද නුමැනේ විපතින් අප මුද නුමැනේ සමිදානනේ සිළු අයහපතින් අප මුදාලමෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙනමෙන්ද අපි අබනතව අයද සිටිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුව පවින් මෙදී සිළු කරදරෙන් සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කුර්බාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ බහක්කේවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමේ ස්වකය ශ්‍රාවකයම තාදාළ ජේසුස් ක්‍රිස්තුස් සමිදානනේ. ඔබ වහන්සේ අපගේ පාපනතකා වහන්සේගේ සමාවේ විශ්වාසී සලකා ඔබ වහන්සේගේ කැමැති පරිදි දයාන්විතව එම සභාවට සාමයේද සමගියද දානය කළ මැනම ඔබ වහන්සේදාටම වැඩබසන සේක රාජකාම් කරන සේක. ආමේන්. සමිදානන් වහන්සේගේ සාමයේබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි දැන් එකිනෙකාට සමිදාන් වහන්සේගේ සාමය ප්‍රාර්ථනා කරමු. අපට සාමය වේවා. ලොවේ පව්හරණ දේවබැල්ල පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවබැල්ල පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවබැල්ල පෝතකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් සම්දානයේ වහන්සේගේ ශ්‍රී සරල ප්‍රේමා විනිශ්චය වරදක් හේතුවක් නෙවේවා. මට දක්න වහන්සේ ආපාංග ස්තරත් කර ආරක්ෂාවක් සෝදායක ඖෂධයක් වේවා. මෙන්න දේව බැටළු පෝතකයානෝ මෙන් ලොවේ පව්හරණ තැනන් වහන්සේ උන්වහන්සේගේ බෝධියෙන් ආරාධන ලබ්දෝ භාග්‍ය වන්තය සමිදානනේ ඔබ වහන්සේ මා තුළට වඩිනට මම සුදුස්සෙක් නොවමි. ඒත් වචනයක් පමණක් වදාළ මෙනම ඊට මාගේ ආත්මය සුවවන්නේ.
අපි යාඥා කරමු. කරුණාබර දෙවී පියාණනි, මේ ප්‍රසාදයන්ෙන් පෝෂණය කරනු ලැබූ අපට ශුද්ධ පවුලේ ආදර්ශ අනුව ජීවත් වීමට වරම් දුන මැනව. මෙලව ජීවිතයේ දුක් වේදනා ඉවසීමෙන් දරා ගනිමින් ශුද්ධ පවුලා එක්ව සදා මොක්සප විඳීමට අප හේතුවන්තයන් කළ මැනව. මෙකීද අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. සුළු මොහොතකට වාඩි වන්න මේ සතියේ වැඩපිළිවෙල. ආදී පූජාව සමිදානය කළ සෑම කෙනෙකුට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අදහස් අපගේ ධර්ම සේවා සභාවේ ඉදිරිපත් කළ ඒ සමදනාටද විශේෂයෙන්ම අපි අපගේ ආදරබර ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. ඒ වගේම අද මේ දිව්‍ය යාගයට සහභාගී වෙන්න පැමිණි ඔබ සමදනාටද අපි විශේෂ ස්තුතියක් කරනවා මේ ඔබගේ විශේෂ සහභාගීත්වය වෙනුවෙන්. ඒ වගේම සඳුදා උදේ 6:00ට දිව පූජාව, අඟහරුවාදා සවස 6ට දිව පූජාව, බදාදා මේ අවුරුද්දේ අන්තිම දවස 31 වෙනිදා නිසා රාත්‍රී 11:00ට අප මේ වසරේ දිව්‍ය සප්‍රසාද ආශිර්වාදේ පාත්වනවා. එනන්නතුරු රාත්‍රී 12ට දේව පූජාව අපි පාත්වන්නේ. ඒ වගේම කිරීතරීම කියන දේ අපගේ කොළඹ පදවියේ අගරාදුතුමන් ඒක එතරම්ම උන්වහන්සේ කියනවා ඒක ඇවිල්ලා හින්දු චාරිත්‍රයක් ලේ නිසා අපි දේවස්ථාන වලට ඒක අදාළ වන්නේ නැහැ. ඒ නිසා අපි දිව්‍ය පූජාව කෙලින්ම පටන් ගන්නවා රාත්‍රී 12ට. බ්‍රහස්පතින්දා ජනවාරි මාසේ 2026 උදේ 6:00ට දිව්‍ය පූජාව අපි පරිශුද්ධ දේව මාතාවන්ගේ මංගල්‍ය සමරන නිසා මරිය හමුදාව තමයි එම දිව්‍ය පූජාව සමිදා කරන්නේ. ජේෂ්ඨ මරිය හමුදාව පිරිමි සහ කාන්තා යන අය. ඒ වගේම පළවෙනිදා උදේ 8:00ට ළමුන් සඳහා විශේෂ දිව්‍ය පූජාවක් පාත්වනවා. ඒ සමිදා කරන්නේ දහම් පාසල් ගුරු බවතුන් සහ ඒ වගේම දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් ඇතුළු සියලුම දරුවන්. එම දිව්‍ය පූජාව අවසානයේදී අපි දරුවන්ව මේ නව වසරේ ඔවුන්ව සමදනාම ආශිර්වාද කරලා ඔවුන්ව කැප කරනවා. ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු සහ අනිත් කටයුතු යහපත් කර ගැනීමට වරම් දානය කරමින්. ඒ වගේම පළවෙනිදා සවස දිව පූජා නැති බව කරුණාවෙන් සලකන්න. සිකුරාදා උදේ 6:00 දිව පූජාව, සෙනසුරාදා උදේ 7ට දිව පූජාව, ඒ වගේම ලබන සෙනසුරාදා සවස 6ට ඉරිදා වෙනින් දිව පූජාව පැවැත්වෙනවා. ලබන ඉරිදා අපි ජේසු බිලිඳුන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය, රජතුන් කට්ටුවේ මංගල්‍යය කියලා අපි කියනවා. මේ මංගල්‍ය අපි සමරනවා උදේ 6:00ට පළවෙනි පූජාව, උදේ 8ට දහම් පාසල් ළමුන් සදා දිව්‍ය පූජාව, ඒ වගේම සවස 6ට දේව පූජා පැවැත්වෙනවා. අඟහරුවාදා සවස 4:00ට අපි පූජක සහායක පූජා සහායක දරුවන් සඳහා රැස්වීමක් පාත්වනවා. ඒ නිසා විශේෂයෙන්ම දෙමව්පියනි ඔබේ දරුවන්ව වෙලාවට එවන්න කියලා මතක් කරනවා. ඒ වගේම අඟහරුවාදා සවස 7ට රාත්‍රී 7ට දේව වන්දනා කමිටුවේ රැස්වීමක් පැවැත්වෙනවා. ඒකට අපගේ ජාතික දෙව්සත්තලේ ඉගෙන ගන්න කරුණ සහෝදරතුමත් සහභාගී වෙනවා. ඒ වගේම අද විශේෂයෙන්ම අපිට දිව්‍ය සප්‍රසාදේ ප්‍රදාන කිරීම සඳහා පැමිණි ඒ සහෝදරතුමන්ලාටද කරු කන්‍යාස්වරයන්ටද අපගේ ස්තුතිය අපි පුද කරමින් අපි දැන් නැගිටිමු අවසාන ආශිර්වාදයේ සඳහා. සමිදානන් වහන්සේව සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. දේවාශ්ල භාගිසදා හිස නමා යාඥා කරන්න. මේ යාඥාවලට ආමෙන් කියලා සමදනාම් පිළිතුරු දෙන්න. දෙව් සමිදානෝ ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. දෙවි සමිදානෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක්වා.
දෙවි සමිදානු සිය නෙත්යම ඔබට සමාදානය දානය කරන සේක්වා. සරදාරී දෙවි මහෝත්මයන් වන පියාන් වහන්සේද පුත්‍රයන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ ආශිර්වාද කරන සේක්වා. යන්න සමිදානන් වහන්සේගේ සුභාරංචිය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරංගය අප ගලබා දේබා අපගේ දෙවි ස්වාමිනි පිතාගෙත් පුත්‍රයාගෙත් ස්විදු සාන්තගෙත් නාමයෙන් ආමේන්. ජෙසුපේටයි Father.